ගොවියෙක් නෙවෙයි මුෂ් ගොවියෙක් වෙන්න වඩාත් පුළුවන්. අද කාලේ ගොවියෙක් වෙන්න ඔයාට ඕන එක ආයුධයයි. ඒ ආයුධය ස්මාර්ට්ෆෝන් එක. මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාට ඇඳේ හාන්සි වෙලා වුණත් ගොවිතැන් කරන්න පුළුවන්. තොදුරු තාක්ෂණීය දියුණුවත් එක්ක කෘෂි කර්මාන්තය ලොකු පිම්මක් කරන්න ඉවරයි. ඒ දියුණුවත් එක්ක ඉදිරියට ආපු සංකල්පයක් තමයි හරිතාගාර කියන්නේ. මේ හරිතාගාර වගා කරන එක ඕන වයස් මට්ටම කෙනෙකුට රැකියාවක් කරන ගමන් වුණත් කරන්න පුළුවන්. මොකද ඒකට උවමනා වෙන්නේ ස්මාර්ට්ෆෝන් එකක් විතරයි. මේ හරිතාගාර ඇතුලේ තියෙනවා සෙන්සර්ස්. මේ සෙන්සර්ස් වලින් අදාළ වෙලාවේ හරිතාගාර ඇතුලේ අලුත් තත්ත්වය, උෂ්ණත්ව තත්ත්වය, අසේ තත්ත්ව වගේ දේවල් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අදාළ තොරතුරු මොබයිල් ඇප් එකක් හරහා බලන්න පුළුවන්. මෙතන භාවිත වෙන්නේ හරිතාගාරය තුළ තියෙන සෙන්සර්ස් සහ ක්ලවුඩ් කම්පියුටිං කියන තාක්ෂණ. තව මේ හරිතාගාරය තුළ උෂ්ණත්වය පාලනය කරන්න පැලවලට වතුර දාන්න තියෙන්නේ මොබයිල් ඇප් එක හරහා. ඒ කියන්නේ ස්මාර්ට්ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටච් කරලා ඔයාට ඇඳේ ඉඳන් උනත් පැලවලට වතුර දාන්න පුළුවන්. ඉතින් ICT කියන්නේ මේ වගේ ප්‍රායෝගික විෂයක්. ඉතින් කෘෂි කර්මාන්තය වගේම අනෙකුත් ඕනම ශේෂ්ත්‍රයක ICT භාවිතය පිළිබඳ ඉගෙන ගන්න පසුගිය වසර 10 තුළ ICT ඒ සාමාර්ථ 12000ක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ සුවිශාලතම ICT පන්තියට ඔබත් අදම සම්බන්ධ වන්න.